මට හරිම සතුටුයි ඔයා එක්ක මෙතන ඇවිදින්න ලැබීම ගැන. මටත් එහෙමයි. ඒත් මට බයයි සහන්. මට ඔයාව නැති වෙයි කියලා. මට ඔයාව නැති වුණොත් ගොඩාක් දරාගන්න බැරි වෙයි මැනික. මොකද ඒ තරමට මං ආදරේ ඔයාට. මං පොරොන්දු වෙනවා සංසාරේ කවදාවත් තනි කරන්නේ නැහැ කියලා ඔයාව. මට බය අම්මා ගැන. අපේ අම්මා තාම දන්නේ නැහැ. දැනගත්තොත් මොකක් වෙයිද දන්නේ නැහැ. දුක් වෙන්න එපා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මොකුත් වෙන එකක් නැහැ. මම මේක අම්මට කියනවද නැද්ද? අම්මා මොනා කියයිද දන්නේ නැහැ. අම්මේ අම්මට දෙයක් කියන්න තියෙනවා. මට සහන් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔබට තේරෙනවද මම මේ කියන දේ? ඔය කොල්ලව අමතක කරන්න බැරි නම් මේ අම්මා මැරිලා කියලා හිතාගන්න. මෙච්චර කල් තාත්තෙක් නැතුව දුක් විඳලා උඹව හදාගත්ත හිගන්නෙකුට දෙන්නද? මට බෑ මගේ දුවේ. උඹ දුක් විඳිනවා බලන් ඉන්න. මං දන්නවා ඔබ මට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. එපා මොහොතක් යන්න කොහෙවත් මගෙන් වෙන්දී හීනකින්වත් මෙහෙම හැඟුමක් සසරේ කොහෙවත් දැනීලා නම් නෑ වෙන කෙනෙකුගෙන්. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා සහන්. මට අම්මලට විරුද්ධ වෙන්න බෑ. අපි මේක නතර කරමු. සහන් ඔයා ආයේ මට කතා කරන්න එපා. සංසාරේ කොහෙදී හරි හම්බ වෙමු. මට ඔයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ මැනික. අපි දෙන්නගේ කතාව මේ ගලෙන් පහළ ඉතිහාසයට එකතු වෙයි. අම්මා උණුහුම මටම දිදී ඒ හිතලේ නිදී නෑ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි ඈ මහ පිරිතවෙනි සසරම මට හිතට මහා බයක් ආව පුතේ. අම්මා මං ගෙදර එනවා. අම්මා බය වෙන්න එපා. ඉක්මනට ගෙදර වරෙන් මගේ පුතේ. වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වන එකම ආදරය. සිනහව නැති දවසට සිනහව කියා දෙන එකම ප්‍රේමය. පරිස්සම් කරන්න. ඒ තමයි ජීවිතේ හොඳම හමුවීම. හුස්ම නුඹයි අම්මා